නිමන් හාව් කොහොමද ඔයාලට? ඔන්න අපි අදත් අලුත් චයිනීස් ලෙසන් එකක් ඕගොල්ලන්ට අරගෙන ඇවිත් තියෙනවා. ඔයාලට මතකයිනේ අපි කලින් චයිනීස් ලෙසන් එකේදී ඉගෙන ගත්තා එකේ ඉඳන් 100ට කොහොමද චයිනීස් වලින් කවුන්ට් කරන්න කියන එක. ඉතින් මෙන්න මේ නම්බර්ස් එක්කලා ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්, ගොඩක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ලෙසන් එකක් තමයි අද අපි මේ ඉගෙන ගන්න ලැහැස්ති වෙන්නේ. ඔව් අද අපි ඉගෙන ගන්නවා කොහොමද චයිනීස් විදිහට නැත්නම් චයිනීස් වලින් මාස 12 කියවන්නේ කොහොමද කියන එක. චයිනීස් වලින් මාස 12 කියවන්න කලින් මුලින්ම අපි දැනගන්න ඕනි චයිනීස් වලින් මාසෙට මොකක්ද කියන්නේ කියන එක. චයිනීස් වලින් මාසෙට අපි කියන්නේ යුවේ. ඔව් චයිනීස් වලින් මාසෙට කියන්නේ යුවේ. ඉතින් මෙන්න මේ යුවේ සහ අපි කලින් පාඩමේදී ඉගෙන ගත්ත නම්බර්ස් එකතු කරලා මාස 12 කියවන විදිහ තමයි දැන් අපි ඉගෙන ගන්න ලැහැස්ති වෙන්නේ. මුලින්ම ජනවාරි මාසේ ගත්තොත් ජනවාරි කියලා කියන්නේ අපේ අවුරුද්ද පටන් ගන්න පළවෙනි මාසේ. අංක 1 අපි චයිනීස් වලින් කියුවේ ඊ. එහෙමනම් පළවෙනි මාසේ වන ජනවාරි මාසෙට අපි කියනවා ඊ යුවේ. මේ විදිහටම දෙවැනි මාස වෙන පෙබරවාරි මාසේ අපි කියවන්නේ අර් යුවේ. ඔව් මෙන්න මේ පැටර්න් එකට තමයි අපි මාස 12ම චයිනීස් වලින් කියන්නේ. මොකක්ද? තම්බ එකට යුවේ එකතු කරලා. ඒ කියන්නේ එකේ ඉඳන් 12 තෙක් අංකවලට යුවේ එකතු වෙලා තමයි මාස 12 චයිනීස් වලින් අපි කියවන්නේ. එහෙමනම් අපි දැන් මාස 12ම චයිනීස් වලින් කියවමු. ජනවාරි ඊ යුවේ, February R yue, March Sun yue, April S yue, May U yue, June Liu yue, July Shi yue, August Ha yue, September Chiu yue, October Shi yue, November Shi yue, December Shi yue. ඔව් මෙන්න මේ විදිහට එකේ ඉඳන් 12 තෙක් අංකවලට යුවේ එකතු කරලා අපිට ලේසියෙන් මාස 12 චයිනීස් වලින් මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් වටින ගොඩක් වැදගත් චයිනීස් ලෙසන්ස් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වටිනා චයිනීස් ලෙසන් එකකින් ඔයගොල්ලන්ව ආයෙත් හම්බ වෙන්න. එහෙනම් හැමෝටම සෙයිචියන්